කොළොස්වෙනි ප්‍රශ්නය ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වූ සතුන්. මධ්‍ය ස්නායු පද්ධතියක් දරනවද? යාල සීලෝමිකද? පේශිමය පාදයක් දරනවද? සංධි පාද දරයිද? අරිය සමමිතිකද? කියන ඒවා අහනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ඇනිමාලියා රාජධානියේ වංශවලට අයත් සතුන්ට ශීර්ෂණය පිහිටුනේ කොහොමද කියලා. මේකෙදි මුලින්ම නිඩාරියානේ. නිඩාරියා ඊළඟට ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනොඩමේටා. හරිද? මේ කොල්ලොන්ගේ නිඩාරියාවන්ට ශීර්ෂණයක් නැහැ. ප්ලැටිහෙල්මින්තස් කියන එකේදී ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි නැත. සලකුණු ඇති නමුත් පැහැදිලි නැහැ. නෑ. ඊට පස්සේ නෙමටෝඩාවන්ට ශීර්ෂණයක්වත් ඛණ්ඩනයක්වත් නෑ. ඇනිමාලියාවන්ට තමයි පළමුව මුලින්ම ශීර්ෂණය පිහිටන්නේ මේගොල්ලොන්ට. ඊට පස්සේ එකයිනොඩමේටාවන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. පරිණත ජීවීන් ශීර්ෂණය නොදරයි. හරිද? එතකොට අපිට තේරෙනවා ශීර්ෂණයේ මුල් සලකුණු ගැනනේ අහන්නේ. මුල් සලකුණු තිබිලා පැහැදිලි නැත්තේ ප්ලැටිහෙල්මින්තස්ට. එතකොට මේ අහන්නේ ප්ලැටිහෙල්මින්තස් වංශය පිළිබඳව. මෙයාලගේ ඊළඟට ස්නායු පද්ධතිය ගැන අහලා තියෙනවා. අපි බලමු ස්නායු පද්ධතිය ගැන. ස්නායු පද්ධතිය. හරිද? නිඩාරියාවන්ගේ ගත්තොත් මේක 5 වෙනි පාඩමේ තියෙන එකක්. ස්නායු දැල ජාලය කියලා ස්නායු දැල ජාලය කියලා ස්නායු පද්ධතිය තියෙනවා. ඊළඟට ප්ලැටිහෙල්මින්තස් ගත්තොත් එයාලගේ මද වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් තියෙනවා. මද වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් තියෙනවා. මද වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් තියෙනවා. මේකට මධ්‍ය ස්නායු පද්ධතියට පූර්ව ගැන්ග්ලියා යුගලක් සහ අන්වායාම ස්නායු රැහැන් දෙකක්. මධ්‍ය ස්නායු පද්ධතියට පළවෙනි එක පූර්ව ගැන්ග්ලියා යුගලක් අන්වායාම ස්නායු රැහැන් දෙකක් මධ්‍ය ස්නායු පද්ධතියට අයිති වෙනවා. ඊට පස්සේ නෙමටෝඩාවන්ගේ සඳහන් වෙන්නේ නැහැ. ඇනලිඩා ගත්තොත් මෙයාලගේ හොඳින් වැඩුණු ස්නායු පද්ධතියක් තියෙනවා. මේ වචන වැදගත්. ප්ලැටිහෙල්මින්තස් කිව්වහම මද වශයෙන් සංකීර්ණ කියන එකත්, ඇනලිඩා කිව්වහම හොඳින් වැඩුණු ස්නායු පද්ධතියක් තියෙනවා කියන එක. ඇනලිඩාවන්ට ගත්තොත් හොඳින් වැඩුණු ස්නායු පද්ධතියක්. හොඳින් වැඩුණු ස්නායු පද්ධතියක්. ඊළඟට මේකට අයිති පුෂ්ටීය මස්තිෂ්ක ගැන්ග්ලියම් උදරීය ස්නායු රැහැනකින් වලයාකාර සම්බන්ධක වලින් සමන්විතයි. පුෂ්ටීය මස්තිෂ්ක ගැන්ග්ලියමින් ඊට පස්සේ උදරීය ස්නායු රැහැනකින් ඊට පස්සේ වලයාකාර සම්බන්ධක වලින්. දැන් ප්ලැටිහෙල්මින්තස්ට මද වශයෙන් සංකීර්ණ එකේ අන්වායාම ස්නායු රැහැන් දෙකයි. ඇනලිඩාවන්ට උදරීය ස්නායු රැහැනකින් එක රැහැනයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආත්‍රපෝඩාවන්ට ආදි පුෂ්ටීය මොළයක් සහිත හොඳින් විකසනය වූ ස්නායු පද්ධතියක් තියෙනවා. ආදි පුෂ්ටි ආත්‍රපෝඩාවන්ට මම නිල් පාටින් ලියන්නේ ස්නායු පද්ධති ගැන. ආදි පුෂ්ටීය මොළයක් සහිත හොඳින් විකසනය වූ ස්නායු පද්ධතියක් තියෙනවා. හරිද? මේකේ ඝන ස්නායු රැහැනක් ඛණ්ඩනය වී තිබීම උදරිය තිබේ. ඝන ස්නායු රැහැන ඛණ්ඩනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි උදරියව තමයි පිහිටන්නේ. ඊට පස්සේ එකයිනොඩමේටාවන්ට ගත්තොත් ස්නායු වලයක් අරිය ස්නායු රැහැන්. මෙයාලට ගත්තොත් ස්නායු වලය හා අරිය ස්නායු රැහැන්. ඊට තව වංශයක් තියෙනනේ කෝඩේටා කියලා. කෝඩේටාවන්ගේ ස්නායු පද්ධතිය මොළය, සුෂුම්නාව, ස්නායු සහ ගැන්ග්ලියා
වලින් සමන්විත වෙනවා. ඔය තමයි ස්නායු පද්ධතිය. මේ වචන අනිවාර්යෙන් ඕන. මද වශයෙන් සංකීර්ණ කියන එක, හොඳින් වැඩුණු කියන එක, ඊට පස්සේ අන්වායාම ස්නායු රැහැන් දෙකක්, මෙතන රැහැනක් කියන එක, ඒවා මතක තියාගන්න ඕන. ඊට පස්සේ සීලෝමේ ඉස්සෙල්ල ප්‍රශ්නයකදී කතා කරා. මම මධ්‍ය ස්නායු පද්ධතියත් කතා කරා. පේශිමේ පාදය කියන එක අනන්‍ය ලක්ෂණයක් මොලුස්කාවන්ට. සන්ධිපාද කියන්නේත් එහෙමයි ආත්‍රපෝඩාවන්ට. ඊට පස්සේ අරිය සමමිතිය. අරිය සමමිතිය ගත්තොත් නිඩාරියාවන්ට තියෙන්නේ අරිය සමමිතියක්. ඊට පස්සේ නෙමටෝඩාවන්ට ද්විපාර්ශ්වික සමමිතියක්. මොලුස්කාවන්ට ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වන අයත් ඉන්නවා. අසමමිතික අයත් ඉන්නවා. ආත්‍රපෝඩාවන් දක්වල නැහැ. එකයි නොඩමේටාවන්ගේ පරිණත ජීවීන් පංච අරියයි පරිණත ජීවීන් පංච අරිය සමමිතිය තමයි පෙන්වන්නේ. හැබැයි කීට අවදී ද්විපාර්ශ්වික සමමිතිය තමයි පෙන්වන්නේ. ද්විපාර්ශ්වික සමමිතිය. ඔය විදිහට තමයි සමමිතිය අනුව වෙනස් වෙන්නේ. එතකොට ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වූ ජීවීන් ඉන්නේ ප්ලැටිහෙල්මින්තස්. එයාලගේ වැදගත් ලක්ෂණය තමයි මද වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් තිබීම. ඒ කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය දරයි කියන එක තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. 11ට එක තමයි මේ වෙන්නේ. සීලෝමයක් නැහැ. සීලෝමය පටන් ගන්නෙ ඇනලිඩාවන්ගේ ඉඳන්. සීලෝමය පටන් ගන්නෙ ඇනලිඩාවන්ගේ ඉඳන්. ඒ නිසා ඒක වැරදි. පේශිමේ පාදයේ තියෙන්නේ මොලුස්කාවන්ට, සන්ධිපාද තියෙන ආත්‍රපෝඩාවන්ට, අරිය සම්මිතිය තියෙන්නේ නිඩාරියාවන්ට. එතකොට 11ට එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.